හලෝ ගයිස් ඉතින් ඔයාලා මොනවද කරන්නේ අපි මේ ග්‍රැනීගේ ගෙදර මේ අද ග්‍රැනීගේ මම මේ පළවෙනියට ගේම් එක ගහන්නේ ග්‍රැනීගේ ගේම් එක අපි තියම් බලන්න ග්‍රැනී ඉන්නවද කියලා ඔයාලා ඉතින් මේ මම මල් පෝච්චියක් ගත්ත මේ ග්‍රැනීව පෙන්නන්න අපි ඉතින් ග්‍රැනීගේ මොන හරි කරලා බලමු ඔන්න ග්‍රැනී දැම්ම දැන් ග්‍රැනී දුවගෙන එන්න ඕනේ හරිනම් උතට අපි බලමු චුට්ටක් තෝරන්නේ බංගනි මේක කොහේ ගිහිල්ලාද ඔයාලා ඉතින් දැනගන්න නැති ඔයාලට Play Store එකේ ගිහිල්ලා ග්‍රැනී කියලා ඩවුන්ලෝඩ් කරා මෙන්න එනවා ග්‍රැනී ඔහොම ග්‍රැනී එනවා අපි වලට ඔක්කොම දාන්න ඕන ග්‍රැනී අක්කා ගියා උගේ තට්ටේ බලන්න තට්ටේ සුදුයි ඌ කවදාවත් කොණ්ඩේ පීලා නැද්ද කොහෙද අන්න ඒකයි නෑ බා කොහේ ගියද බා තට්ටේක ඉතින් අමු තට්ටේ එක ග්‍රැනී දෙක දුවපන් ඔක්කො ග්‍රැනී දෙක ඔය සද්දයක් එන්නේ බා හරි ග්‍රැනී දෙක ඉතින් අපි මෙතන මල් පොච්චි දාලා දුමු අපි ග්‍රැනී ඉන්නවද කියලා බලමු නෑ බා ග්‍රැනී තව පේන්නේ ආන ග්‍රැනී ආවා දැන් ඔය කේහමල වට්ටලා නෑ වැට්ටුවේ නෑනේ වෙලාවට නේ ඔකවක වටිපිට පල්ලේ යනවා දැන් මම මේ ග්‍රැනී පළවෙනි නටාට ගහන්න උට දවස් කීයක් තියෙනවද දන්නේ නැහැ මම මේ පළවෙනි නටාට ගහන්න ඉතින් ඔයාලත් ගහලා බලන්න ආස හිතේ හරි ඉතින් අපිත් ගහලා බලමු මේ මල් පෝච්චි දැම්ම ඉතින් ඌ ආවේ නෑ දැම්ම ඉතින් මුන්ට ට්‍රැක් නේ බා ඔන්න දැන් දැම්ම දැන් ග්‍රැනී එයිද දන්නේ නැහැ අපි මේක ඇස්සට ඇංගිලා බලාගෙන ඉන්නේ දැන් ඕක වට්ටලා යනවා දැන් අර ආන් හරි ශාකමුන් දැන් ඒක එතනට යනවා ඒක එතනට ගිහිල්ලා මොනා හරි කරගෙන ඉන්නව දැන් මොකයිද දෙකේ කැවිදින විදිහට හරි ඉතින් අපි මේ ග්‍රැනී මෙහෙට ගියා හරි ඉතින් අපි මේක මේව කරමු ග්‍රැනී ගියා කද්දයක් උයි දැන් මේ කිහිමල අරන් යන්න ඕනේ බං වරෙන් යකෝ හරි දැක්කනේ අන්න එහෙම කිව්වා තමයි ඉන්නේ දැන් මේ කිහිමල වට්ටලා අපි යන්න ඕනි මට ගෑනි ඉන්න වගේ පංකෝ යකෝ ගෑනි එනවා බං හිරුණා යකෝ අය අඩෝ හිරුණා යකෝ ගෑනි එනවා යකෝ හිරුණා යන්නත් බෑ මං කොහේ යන්නද කොහේ යන්නේ කියලාද බං අම්මට අරුවා හීලා කයිද බං කෑව කියවන්කෝ අනේ රත්තරන් අයියේ කපි කෑවනේ දැන් මොනවා කරන්නද දැන් අපි කමක් නෑ අපි තැරෙන්නේ නෑ ඉතින් අපි යන්නේ දෙකට දෙකේ මොනවද වෙන්නේ බා ඒක ග්‍රැනී ඉන්නවද බා ග්‍රැනී දැන් එක සැරේ මදින්න ගුටි කෑව තව සැරේ ගුටි කන්න ඕනේ වරෙන් ග්‍රැනී ගේමට ඒ පාට ටච් වෙන්නේ නෑ බා ඒ කොයිද මේ මූ වශී වෙනවද බා අම්මට ග්‍රැනී දුකපිය හරි ග්‍රැනී එනවා ඉතින් අපේ තාත්තා අම්මට කතුරක් යන්න දීපන්කෝ ඒ ග්‍රැනී වරෙන් යකෝ ග්‍රැනී එනවා යකෝ දුවපන් එන්නේ බං එහෙමයි කියලා අපි සැලෙන්නේ තුන්වෙනි දවසේ හරි ගේම ගහනවා යකෝ ගහනවා කිව්වොත් ගහනවා තමයි මේක දවස් 3කට වැඩි තියනවා කියන මං අහලා නැහැ බා හැබැයි 3කට වැඩි තියෙනවා මන්ට යමු ඉතින් අපි එන්නේ බා වරින් ඉක්මනට හරි ඉතින් මෙතන පොතක් තියනවද නෑනේ ඊළඟ සැරේ කන්න වෙයිද දන්නේ කෝ අද ওই ග්‍රැනී මං ඉවර කරනවා කෝ ග්‍රැනී හැලපෙයා ඒ ග්‍රැනී හැලපෙයා වරින් බය නැහැ යකෝ හැලපෙයා කෝ හැලපෙක්ම හැලපෙගේ අම්මා මේක අපි කතා කරලා ඉස්සරහට ගියා මූ එනෝ නටන්න තව මෝඩ හැලපියා හින්ගෙන බෑනේ මේ ග්‍රැනී මේක අපි කතා කරලා ඉස්සරහට ඉවරයිනේ මේ පාර hina වෙනවා තමයි තුගේ hina මං ගහනවා කොහේ හරි දපන්කෝ ඒක එහෙම මට විතරක් වැටුණා විතරක් වටන්නේ නැද්ද කොහොමද මේක ඇතුළේ ගිහින් මෙන්න මේක තියෙනවද වල මොන හරි
නෑ බා මොනවන්නේ මම දන්නවද කොහොම නැහැ කියලා මම මේක කලින් ගහලා තිබ්බට මේ ගහන්නේ ඔරිජිනල් ගේම් එක මචං චුට්ටක් වැරදිලා ඩාගෙන නඩු අපි දැන් මේක ඇතුළට ගැණීම දාලා ලොක් කරමු එක ගයිද ඔයාලේකට ගන්න ලයික් එකක් දාපන් හරිද දැන් එනවා ඔන්න ග්‍රැනි හරි ඉතින් අපි ගේම් එක ගහමු ග්‍රැනි ආවනේ මන්තව අන්නරු ඒ ආරු කියනවා අම්මට වැටුවා ගියපන්කෝ දැන් එනවා ග්‍රැනි කෙල්ලගෙන බිද්දගෙන ඉන්නේ ඔන්න කෙල්ලගෙන එනවා ග්‍රැනි උන්න බලපන් මම වට දාන හැටි උන්ට වට දාගෙන ආයි කන්න වෙයිද නැහැ බා ඔන්න බලපන් වට දාන හැටි මේවා තමයි බා වට කියන්නේ ග්‍රැනි මචං බොක්ක මේ ග්‍රැනි ඇවිල්ලා මචං ආච්චි කෙනෙක් ඒ ආච්චි ආට දුන්නානේ පරණ කාලේ පොල්ලක් ඒ පොල්ලේ තමයි උගේ අතේ තියෙන්නේ ඒ පොල්ලෙන් අපට ගහන වෙති. උන්ට මොනා කරන්නද බා? ඒ පොල්ලෙන් අපට ගහන ඉතින් අපි මරනවා. එනවා කැත වැඩනේ බා. අපේ මකුළු ආච්චිගේ ලෝකෙටත් යන්න හැකි නේ බා. පියන්ක එක ගණි වටයක් යවලා ඉමු. අපි මකුළු ආච්චිගේ ලෝකෙට යමුකෝ. වරින් බම් මේ කට්ටිය. අපි මකුළු ආච්චිගේ ලෝකෙට ගිහිල්ලාම එමුනේ. අන්න ඔකෙන් තමයි අපිට දඩුවම් දෙන්නේ. මෙන්න මෙතන තමයි දඩුවම් දෙන්නේ කොහොම? දැන් මෙතනින් ගණී එනවාද කියලා බලාගෙන ඉන්න ඕනි. ගණී එනවාද කියලා බලාගෙන ඉන්න ඕනි. අපි ඉතින් ගණී එනවාද කියලා බලාගෙන ඉමු. හරි බං ඉතින් එල්ලම්ම. අපි ගණී එනවාද කියලා බලාගෙන ඉමු ඉතින්. හරි යම. අපි ඉතින් ගණී එනවාද කියලා බලාගෙන ඉමු. අපි අම්මට ආවා ඒ ගණි එවිලා ඉන්නේ ඔයාලට පේනවා ඇති මේ එකේ කහල් පහල ගෙදර ගිහිල්ලා මොන නාටකම නටනවද මන්දව ඉතින් ආගෙන බැරිද බං මකුළු ආච්චිගේ ලෝකෙට යමු ඉක්මනට මකුළු ආච්චිගේ යෝකට යන බලා මචං මං ගේම් එක බලපන් මේවා මේ සබ්ස්ක්‍රයිබ් කරපන් හරිද කරපන් මේ චුට්ටක් මේ විනාඩි 5කට මෙයාව දැන් අපි නිදි කරවන්න යන්නේ මේ ඒ කිව්වේ මේවා දාලා ඔන්න එක දම්පු මං අරහෙන් දුරක් කරනවා ඒ දුර ඇතුලේ මේ පොත තිබ්බ ගමන් දුවන්න ආන් අර හැලපෑ නිදහස් කරනවනේ අම්මට යතුර තිබ්බද බං අරු මේක යතුර තියන්න ඕනේ බං ඌ තිබ්බම තමයි යන්නේ යතුර තියබ්බම තමයි යන්නේ හරි මම ඉතින් පේනෝනේ මූඩයක් මේ කතාඩ වෙනස්සන ඕකයි සමාජයේ දැවෙන ප්‍රශ්න අම්මට අපි යම් බලන්න පොඩ්ඩක් උඩට කොරන්නේ ග්‍රැනි නම් මට බාටි එහෙම කියලා අපි සැලෙනවද ජීවිතේට නෑ මචං නෑ ජීවිතේට සැලෙන්නේ නෑ මචං 4 වෙනි දවස් අඩු 4 උදේ දෙන්නද අඩු මූණෙම ලේ පැල්ලන් තියනවා අන්න අරු යතුර වැට්ටුවා හරියම අරු 4 වෙනි දවසේ කියලා සැලෙන්නේ නෑ බා අනේ මල්ලි පුතේ කෑවනේද හරි බං ඉතින් දැක්කනේ මට උන වැඩි ඉතින් මචං කාර් ගේම් ප්ලේ වීඩියෝ එකක් දෙන්න අඩු පස්වෙනි වීඩියෝ එක බා දවස් දන්නේ නැද්ද පොඩ්ඩ අඩු 6ක් දෙවිද දවස් 6ක් අනේ මන්ද අඩු අවුලන්නේ වුණ බලන්න පස්වෙනි දවසේ ගේම් ගහනවා බලන්න අඩු මොනවද වෙන්නේ පෙනි කුමුඩු ගිඩිය නයිස් මේක දෙකට කපලා මේ ළඟ ඉන්න එකෙක් අනිකට දෙන්න අම්මට හුදු අප්පා කටහඬ වෙනස් වුණා අපන් චුට්ටක් ඩාන් වෙනවා ඩුන් වෙනවා ඈ මේ කොමඩු ගෙඩියක් තිබ්බනේ අනේ කොමඩු ගෙඩියක් තිබ්බයකෝ අපේ කොමඩු ගෙඩිය කපාගෙන කමු ඉතින් මේ යන මොකෙද දෙකේ කෙවිල අර කීනා වෙනවනේ බා
මේ බලු හිවල කියලා මේ බල්ලොන්ටත් බම් පාඩු ඉන්න බැරිනේ. ඇවිල්ලා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න ගත්තම ගමන් කෑ ගහනවා. මරන්න හිතනවා නේද? දැන් ග්‍රැනි නේද කියලා ෂීට් එකේ බලන්න. මේ සද්ද හැර බං එනකොට. අම්මට ඔය එන්නේ. ඔය දොර එන්න සද්ද වෙනවා ඌ එනවා බා. දැන් ඔය කැරියනේ. මෙතනින් ග්‍රැනි ආපු ගමන් වහපිය ඔය දොර. එහෙනම් මම කොල්ලෝ අපි ගියා කියලා. ඕ ගිහිල්ලා තියෙන වැරදි පැත්තට බං. අයියෝ. ගිහිල්ලා තියෙන වැරදි පැත්තට බං ග්‍රැනියා. පිටි මේ පැත්ත තව එකක් ගහමු. හරි. ගහලා දුකපන් යකෝ හිරු වුණා. යකෝ හිරු වුණා බං. ආනේ හිරු වුණේ. වෙලාව. දැක්කනේ බං මගේ වාසනාව. දැන් මේ කායි hina වෙලා යයිද දන්නේ. ඇරිපිය මචං දොර. ආයිඩියා. අන්න ඒ බයි තියාගන්න ඕනේ මිනිහෙක් වුණාම. හරි ඉතින්. ආවද බං? ආවද බං මේක? ආවද? හරි මම ඉතින් ග්‍රැනි එන්නහන් ඔය නිකම් තියෙන බටන් එක ඔබලා දාපන්. subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න කලින්. ඕකේ බුව කියලා මචං අතින් යන්නේ. කොහොමද ග්‍රැනි? කොහොමද? Oh shit. අලු තාම ග්‍රැනි නෑ බේබා. මේ කමරලා වද්ද. අලු මරුණා නෑ බේ. ආයිනා. අන්න දොර ඉන්නවා. Oh granny. I see you. ආයනෝ මං හිතන්නේ නැතුවට. කොහොම මේ ග්‍රැනි මල දැන් අපි අම්මට උඩු කටහඬ වෙනස් වුණා බං එකපාරම. මේ අපි දැන් අර මකුළු ආච්චි හාබයාගේ බෙදකදරවි මකුළු ආච්චිගේ යතුරට ඉක්මනට පැනගමු. මෙහින් යන්නේ කියලා කියන්නේ. ආන් අර හැලපේ දොර අරිනවා. අම්මට යතුරු දියලා මේ තමයි ස්පයිඩි කී එක මචං. ඔය දැන් නැත්නම් අද බලාගන්න. ස්පයිඩි කී එක කියන්නේ මොකක්ද කියලා. දැන් මචං ගණි එනවා. මෙතන තමයි එන්නේ. පොර මෙතනින් එන්නේ. ඒ බං ගණි ඔබ මන් දිහා බලන්නේ වෙන එකෙක් දිහා බලගන්න. නෑ බං. බලන් ඉන්නේ මන් දිහා විතරයි. වෙන එකේ නෑනේ බං මේක. අර පැත්තේ නේද බං? පැත්තේ නේද මෙතන නේද? පැත්තේ නේද? පැත්තේ නේද? තොට ඒ ආයු පෙන්නන මන් දිහා ෂුටින්. ඒ ආයු නෙමෙයි තොට පාරායු පෙන්නන්න දරගන්න. පැට් එක. මචං බොක්ක මේ මම මෙහි අයියෝ ඉතින් යන්නේ වැරදි පැත්තනේ ඌ මේක අතුර දාලා කියලා වරෙන් දැන්වත් උට්ට මේ මම මෙහි මොඩ තක තීරුව වරෙන් හැලගෙම්බා තෝගේ ගොනික් මන් දෙකරමනේ වරෙන් කොහොම එක වරෙන් යකෝ තොට එකපාරක් එන්න කිව්වම එන්නේ නැහැ කෝ වරක මේක මේ ටැනේ කොහොද නෑ බා මේ කාමරේ ඇතර ඒ ටැනේ කොහොද නෑ බං අපේ කාමරේ මේක මීපත් මීකතුරු කනවද කොහොද මේක මේක මීකතුරු කනවද කොහොද මම හැමතැනම මීකතුරු වෙනසක් කැත්තේ මෙද්ද මම මීකතුරු දාන්න විතරම දාන්නේ අර මොකෙද පොඩි එකෙක් ඇවිල්ලා දැන් බං ආයේ මේ පොඩි කාට තින්න මේව පොඩි එකා කියලා හිතන්නේ දෙනව කල් පැලෙන්න ඔව් ඔය දැක්ක හැලගෙන් බා ඔකගේ මොලේ හුම්මයි බා I think අමු හැලගෙන් බික්ම හරිද ස්පයිඩර් කීයක දැම්ම දැන් අරු ඉන්නවා ලාලාලාලා අපි නටමු ඉතින් මේක ඇතුළ නටන්න බෑද බා අපි මේක ඇතුළ නටන්න බෑ ඉරකෝ එරුනේ එරුණ බා පාත්තිය
පෙන්න වැරදිද බං? දැක්ක කොහෙන්ද යක්කෝ කොහෙන් හරි දැක්කින් අපි යමු. මේ හැලපියක් ඉන්නේ මෙතට. දැන් ඉතින් අපි මේක ඇතුළට පැන ගත්තා. දැන් ග්‍රැනිට අල්ලන්න බෑ මචං. උඹලත් එහෙම පැනගනි. ග්‍රැනිගෙන් මේ ග්‍රැනිට වාස් වෙනවා. මේක ඇතුළට දැම්මු. මේක ඇතුළේ ඉන්න බං මේ වගේ තඩ්ඩි සයිස් මකුළු කරන බලපන්. අන්න ගියා දැක්කද? ඒ හැලගෙන්න මකුළුවා ඉන්නේ මචං අර පැත්තේ. මචං බොක්ක නැද්ද බං? බොක්ක නේ. බොක්ක ඔය ගිල්ලද බං? අර බොක්ක එන සද්දයක් නම් එනවා බං. මකුළු ආච්චි තමයි බං. මට යකෝ දෙනිනවා. දැන් හිතට මාව අල්ලයි කියලාද? අල්ලන්නේ කොහොමද? මේ වඩ කට්ටි. මේ බඩ පින්නත් එකේ පුක දෙන්න. දැන් මකුළු ආච්චි යන්නේ තිබා. ඔක ඉන්නේ නැහැ ඔච්චර හිටියත් මම උඩ කණේ පාර දෙනවා. මකුළු ආච්චි වරෙන්. ගේම් ඉල්ලනවා නෑ වරෙන්. බලන් යන්නේ එක ඉදල්. උන වඩ මකුළු ආච්චිගෙන් දෙන ආතල් එක. මකුළු ආච්චි අල්ලෝ. පාඩ කොහමද? අප්පඩ උඩ දැක්කනේ වරෙන්. බල්ලා ගිලිටි. අම්මඩ උඩ. වරෙන් කෝ ගහන්නේ. කන්දින වරෙන්. මකුළු ආච්චි කොහෙ යන්නේ? දැක්කනේ මගේ බයට යන්නේ යකෝ. වරෙන්. දැක්කනේ මගේ බයට යන්නේ ඔක බයව මට. අප්පා බය කියන්නේ ආයේ ඔක බයයි මට. වරෙන්. අනේ කන්නේ පොය කොමා. මීට වැඩිය හොඳයි. අම්මට මොනේ තමයි කරන්නේ. මේ ඩේට් කීයද බං? A few moments later. ඩේට් අම්මට ඩේට් ඉවරයි යකෝ. ඒ ග්‍රැනි මොකද යකෝ කරන්න යන්නේ ග්‍රැනි? එහෙම කරන්න එපා ග්‍රැනි. ඒ කරන්න එපා. ඒ ග්‍රැනි එහෙම කරන්න එපා. ඒ බලු වැඩේ කරන්න එපා ග්‍රැනි. ඒ බලු වැඩේ කරන්න එපා. ඒ ග්‍රැනි එපා. අනේ ග්‍රැනි එපා. අයියෝ ග්‍රැනි බලු වැඩේ කරන්න එපා. අනේ ග්‍රැනි මම තෝගෙන් සමාව ඉල්ලනවා ග්‍රැනි කරන්න එපා. හරි ඉතින් අපේ ග්‍රේම් ප්ලේ එක ඉවරයි. දැන් මං ගැහුවා. අපි තවත් අලුත් එකකින් හමු වෙමු. ඔයාලට ගුඩ් බයි.